අරුගම්බේ. ඒ කියන්නේ ලංකාවේ සියලු ආගම් වලට ආගම ඇදහිීමේ නිදහස තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ 10 ඉඳලා 15 දක්වා තියෙන වගන්තිය අනුකූලව ආගම ඇදහිීම දේශනා කිරීම ඒ වගේ කාරණා මූලික අයිතිවාසිකම් යටතේ තියෙන. ඒකේ සඳහන් වෙන්නේ බුද්ධාගම විශේෂත්වයක් කළ දක්වලා තියෙන වෙනත් කිසිම ආගමක් පිළිබඳව විශේෂත්වයක් කළ දක්වලා නැහැ. ඕනම ආගමකට දැන් අපේ තියෙන රටේ තියෙන නීති අනුව නිගණ්ඨයන්ගේ ආගමක් වුණත් අරගෙන ඇවිල්ලා මෙහෙ ප්‍රවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ රටට ගොඩාක් ආදරය කරපු රටක් තමයි ඊශ්‍රායල් රාජ්‍යය කියලා කියන්නේ. අපිට හැම වෙලාවකටම උදව් කරන අදත් උදව් කරන අපේ විශාල පිරිසක් රැකියාවල් ලබා දෙමින් රටේ ආර්ථිකය දියුණු කරන්න අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙන රටක් තමයි ඊශ්‍රායල් රාජ්‍යය කියලා කියන්නේ. ඒ විපතක් වෙච්ච මොකද ඉතිහාසයත් එක්ක අපිට ලොකු බැඳීමක් තියෙනවා. අපිත් එක්ක සම්බන්ධතාවයත් අපේ ඉතිහාසයත් වර්තමාන ඊශ්‍රායල් දිහා බැලුවාම එකම මොළ කීපයකින් ක්‍රියාත්මක වෙච්ච ශක්තියක් තියෙන එකම ජාතියක් විදිහට තමයි අපි දකින්නේ. නිසා ඊශ්‍රායලට අපි ගොඩක් ආදරය කරනවා. මොකද ඒ රට අපිට ආදරය නිසා. ඒ නිසා ඒ රටේ ආගමික මධ්‍යස්ථාන කීපයක් මේ රටේ ආරම්භ කළා. මොකද ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවේ වැඩ කරන්න ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මෙහෙට උපදේශන සේවාවන් සඳහා ඇවිල්ලා තියෙනවා. මේ නිතාන්තරයෙන් එනවා. ඉතින් ඒ නිසා ඒ අයට ආගම අදහන්න තියෙන තමන් මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකට කියන්නේ මම හිතන්නේ මේ චපාත් හවුස් කියලා. ඒ නිසා ඒක ආරුගම්බේ ප්‍රදේශයේත් ඒ වගේ චපාත් හවුස් එකක් දාලා තියෙනවා. ඒකට ආණ්ඩුවක වගකීම තමයි ඒ වගේ ආගමික මධ්‍යස්ථානයක් දැම්මහම ඒකට යම්කිසි බාධාවක් තියෙනවනේ ඒකට ආරක්ෂාව සපයා දීම. දැන් අපි දැක්කනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි වලට දැම්ම ආරක්ෂාව. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පන්සල් වලට ආරක්ෂාව දුන්නා. ඒ කියන්නේ මොකද්ද? ඒ ආගම ඇදහිීමේ මූලික අයිතිවාසිකම තියෙන නිසා. මූලික අයිතිවාසිකම් යටතේ. එතකොට චබාත් හවුස් එකක් දාලා ඊශ්‍රායල් ජාතිකයන්ට මේ රටේ ආගම අදහන නිදහසක් තියෙන්න ඕනේ. එතකොට ඒ අරුගම්බේ දාපු චබාත් හවුස් එක අයින් කරලා තියෙනවා. අයින් කරලා ඒ ස්ථාන මුස්ලිම් ජනතාව ඒක රාශී වෙලා කිරිබත් කාලා සතුටු වෙච්ච බවක් ප්‍රකාශ සඳහන් වෙනවා. ඒ නිසා පිළිබඳව වහාම අවධානය යොමු කරන්න. මොකද මේක නැති ප්‍රශ්න ඇති කරන සූදානම් වෙන මේක මේ මුස්ලිම් රාජ්‍යයක්වත් වෙනත් රටක් නෙමෙයි. ඒක සෞදි අරාබියට කියලා ඒ දේවල් කරගන්න පුළුවන්. චබාත් හවුස් එක නවත්ත ගන්න පුළුවන්. මේක බෞද්ධ පදනමෙන් පිහිටිච්ච සියලු ආගම් වලට තමන්ගේ ආරක්ෂාව සහ අනන්‍යතාවය ඇතිව ආගම ඇදහිීමේ නිදහස ලබා දෙන රටක්. ඒ නිසා ආණ්ඩුවක වගකීමක් තියෙනවා. කරුණාකර මේ චබාත් හවුස් එක වසා දමා තියෙනවා නම් ඒක නැවත විවෘත කරලා ඒකට ආරක්ෂාව ලබා දීලා ඒ අයට ආගම ඇදහිීමේ නිදහස ලබා දීම සඳහා කටයුතු කරන්නේ නැත්නම් එක පැත්තකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, තවත් කෙනෙකුට ආගම ඇදහිීමේ තියෙන අයිතිවාසිකම් ඛණ්ඩනය කිරීමක්. අනෙක් පැත්තෙන් බැලුවාම ජාත්‍යන්තර වශයෙන් අපිට ලොකු හානියක්. මොකද ඊශ්‍රායල් රාජ්‍යයට ගියාම පන්සල් තියෙනවා. ඊශ්‍රායල් රාජ්‍යයට ගියාම භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාට ඒ අවශ්‍ය ආරක්ෂාවද ඒ පන්සල් රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන කටයුතු කරනවා. ඊශ්‍රායල් රජයේ බුදුදහම ප්‍රවර්ධනය කියන්නේ බුදුදහමට අවශ්‍ය වෙන ඒගොල්ලෝගේ අවශ්‍ය වෙන අපේ අවශ්‍ය වෙන අපේ බෞද්ධයන්ට අවශ්‍ය වෙන වපසාරිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා නම් ආණ්ඩුක වස්තාවේ අන්තර්ගත වෙන මේ රටේ සියලු ආගම් ඇදහිීමේ නිදහස් වෙන නිසා මේ චබාත් හවුස් එක වසා දැමීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් රාජ්‍යයක් විදිහට නොකළ යුතු දෙයක්. ඒ නිසා වෙනත් ජාතියකට ඒගොල්ලෝගේ මතවාදය අනුව මේක වසා දැම්මම ඒක වහාම විවෘත කරන්න. මොකද දැන් මුස්ලිම් අය ගිහලා අපිට ආරංචි වෙච්ච විදිහට මුස්ලිම් අය ගිහිල්ලා මේ ස්ථානයේ කිරිබත් කාලා සතුටු නා කියලා කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද ඒක ඒගොල්ලෝගේ මානසිකත මොකද ඒගොල්ලෝ මේව අධ්‍යයනය කරනවා. මේක දැක්කට පස්සේ මේකටවත් ක්‍රියාමාර්ග ගන්න බැරි නම් ඒගොල්ලොන්ගෙන් අපිට අනාගතයේ වෙන්න තියෙන ශක්තිය නැති වෙලා යන්න පුළුවන් කියන කාරණාවක් කියලා. අනිත් එක මූලික අයිතිවාසිකම් වුන්ටත් පුළුවන් අඩු දාන්න. ඒ නිසා ඒ තත්ත්වයට යන්නේ නැතුව මොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා චබාත් හවුස් එක ඒගොල්ලෝ ආගමික මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන කාරණාවත් මේලාදී විශේෂයෙන් මතක් කරනවා.